මාත්‍ය දන්නවද ඔය සමහර තරුණයෝ ඉන්නවා මකරයි කටේ තියෙන රංකාසිය ගන්න බයි නැතුව කිලිම මකර කඩට පයින්නවා. හරියට මහත්තයා දැන් ඔය කරලා තියෙන වැඩේ වගේ. අවුලක් නෑ ඉතින් අපිත් ඉතින් ඔය තරුණ කාලේ මහත්තයා වගේ හිතුවක්කාර වැඩම තමයි කළේ. Well done, Tina. මන්ට කවුද? සිදත් හරියට දෙවි කෙනෙක් වගේ. සිදත් ගොඩක් හොඳ කෙනෙක් කියලා. මං හැදුවේ මට වෙච්ච හැම දෙයක්ම. ඇත්තටම මේ ෆිල්ම් එක බලන්න වටින ෆිල්ම් එකක් අත්ත. මේකේ රංගනය කොහමද? කතාව මොන වගේද? මේකත් කොපියක්ද? ෆිල්ම් එක ගැන අවංක අදහස ඔයාලට දැනගන්න ඕන නම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එහෙනම් අපි ෆිල්ම් එකට යමු. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙනම එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට යමු. පාඩුවේ ජීවත් වෙද්දී ඔයාව එකපාරට අරන් ගිහිල්ලා CID එකෙන් ගගහ ප්‍රශ්න කරද්දී ඇත්තම කියපන් කියලා ඔයාලට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? අන්න ඒ වගේ අමුතුම කතන්දරයක් තමයි මේ ෆිල්ම් එකේ දිගහැරෙන්නේ. සිදත් කියන්නේ බෑන්ක කෙනෙක්. මෙයාට ඉන්න පට්ට ලස්සන ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඒ වගේම මෙයාගේ වෙඩින් එකට තව සතියයි තියෙන්නේ. ඉතින් මෙයාගේ බැචලර් පාර්ටියේදී මෙයාට හම්බ වෙනවා යාළුවෙක් මාගෙන් රාධා කියලා කෙල්ලෙක්ව. මේ රාධා හින්දා මෙයාගේ මුළු ජීවිතේම කන පිට හැරෙනවා. මෙයාව CID එකට අරන් ගිහලා මෙයාව බැඳලා ගගහ ප්‍රශ්න අහනවා. ඇත්ත කියපන් කියනවා. නමුත් කවුරුත් මෙයාව විශ්වාස කරන්නේ නැහැ. ඔන්නෝම තමයි මේ ෆිල්ම් එක පටන් ගන්නෙ. ඉතින් ඔයාලට මේ ෆිල්ම් එකේ ඊටු ටික මම කියන්නේ ස්පොයිල් වෙන හින්දා ඔයාලත් මේක අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න ඕන. ඉතින් ඇයි මෙයාව මෙහෙම අරන් යන්නේ? කවුද රාධා කියන්නේ? මෙයාව කවුරුත් විශ්වාස කරන්නේ නැත්තේ ඇයි? මෙන්න මේ ටික ඔයාලට දැනගන්න නම් ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න ඕන වෙනවා. මගේ ලෝකෙ ලොකු නෑ ඔෆිසර්. පට හිටියේ තාත්තයා අක්කා විතරයි. අර පොලිසිය ගෙනල්ලා පෙන්නපු ගෑනමගේ ෆොටෝ එක නේද මේ? මං ආයි සිදත් ගැන මොනාරි හොයාගන්නකම් ඔහම හැටෙන්න පාතාරු. සූරිය සුළඟ. මේක අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රියන්ත කොළඹගේ. මන්දාරම් ආදරණීය කතාවක් දේදුණු ආකාශය වගේ ෆිල්ම් හදපු ඩිරෙක්ටර් තමයි මෙයා. මේකේ රංගනය ගැන කියනවා මට නම්බර් 1 තමයි ඉසුරු ලොකු හෙට්ටිගේ. උලත් විත කාගෙන අමුතු දෙබස් කියාගෙන පට්ට ඇක්ටින් එකක් දෙනවා. අන්න එහෙම තමයි වෙන්න ඕනේ. හම්බෙන චරිතෙන් ගේමක් ගහන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඉසුරු ලොකු හෙට්ටිගේ ඇක්ටින් සුපිරි. මට ඒක කරන්න බෑ ඔෆිසර්. රවුන්ඩ් එක කරන්න වෙනවා. මම නොකරොත් අමුතු වැරද්දක් කරලා නැහැ කියලා තමසට ඔප්පු කරන්න බැරි වෙනවා. ඊළඟට ඉන්නවා අශාන්ඩයස්ට තියෙනවා සුපිරිම දෙබස් ටිකක්. ඒ ටික දෙනවා දොමෙන් යන්න නියමයි. ඒ අමුතු රෞද්‍රකම ඒ පෞරුෂය සුපිරියටම සෙට් වෙලා තියෙනවා මෙයාට මේ චරිතේදී. යුනිෆෝම් එකට දේශපාලනයක් ඇතකුණු වහන්න පුළුවන් සීමාවක් තියෙනවා පල්ලෝ. ඊළඟට මේකේ ඉන්න සනත් පුලිතිලක එයාත් හොඳ චරිතයක් නිරූපණය කරනවා. ඒ වගේම මේකේ ඉන්නවා නිහාරි ඉතින් මේකේ පටන් ගත්ත වෙලේ ඉඳන් අඬන එක තමයි කරන්නේ. ඉතින් ඒක අපිට ටිකක් බෝරින්. මොකද එයාගේ ලස්සන උස පර්සනැලිටි එකත් එක්ක අපි ආසයි. හොඳ චරිතයකින් එළිය දෙන චරිතයකින් ආවනම් ඉතින් මේකේ පොඩ්ඩක් එයා බෝරින් චරිතයක් ගන්න හැම වෙලේම අඬනවා දුක කියනවා වගේ. ඉතින් නමුත් එයාගේ රංගනය නම් හොඳයි. ඇයි මට මෙහෙම කරේ? ආදරේ කරන්නේ ඕ කොහොමද එහෙම එන්න කෙල්ලෙක් කාමරේට ගෙන ගන්න තරම් හිත හදාගත්තේ සිතත් නෑ එහෙම දෙයක් නෙවෙයි හිතට සිද්ධ වුණේ. නෑ මට ආයි කවදාවත් කතා කරන්න ඕනේ. අටම ගන්න මට ඔය දකින්නවත් ඕනේ නෑ සිතත්. අන්තිමට මේ හරි ඉතින් මේකේ අන්තිමට මේකගේ රංගනය ගැන කියනවා නම් මේකගේ රංගනය නම් මේකේ ටිකක් දුර්වල මට්ටම තමයි තියෙන්නේ. සතුටුදායක නැති තත්ත්වයක තියෙන්නේ. මොකද අපි නන්නත්තාර දේවි කුසිමාසන දෙකේ දැක්ක මෙයාට හොඳ කැපැසිටි එකක් තියෙනවා කියලා. නමුත් මේකේ පොඩ්ඩක් මෙයා සමහර තැන්වල රංගනය අපිට මදි කියලා දැනුණා. පොලිසියෙන් හොඳටම ගහද්දි පොල්ලකින් හොඳට ගහද්දි නිකන් ගානවා. ඉතින් එහෙම වෙන්න බෑ. ලොකු වේදනාවක් දැනලා ඒ මූණෙන් අපිට ඒ වේදනාව දුක දැනෙන්න ඕනේ. ඒ වගේ තමයි පියානනි කියන සින්දුවේදී මෙයාට ඔයිට වැඩිය මාර දුකක් දෙන්න තිබ්බා අපිට. ඉතින් ඒ වගේ පොඩි අඩුපාඩුවක් තිබ්බා මෙයාගේ රංගනේ. හරි ඉතින් ෆිල්ම් එක ගැන මගේ අවංක අදහස කියනවා නම් මට මේක අනිවාර්යෙන් කියන්න පුළුවන් ඔයාලට හෝල් එකේ ගිහිල්ලා බලන්න කියලා. මොකද මේක එහෙම අජූත චොර ෆිල්ම් එකක් නෙමෙයි. හොඳ ෆිල්ම් එකක්. පටන් ගත්ත වෙලේ ඉඳන් කුතුහලයක් දෙනවා. ලස්සන කතාවක්. ටිකට් එකකට සල්ලි දීලා අරන් ගිරින් බැලුවට කිසිම පාඩුවක් නැති ෆිල්ම් එකක්. අනික මේක කොපියක් නෙමෙයි. මේක ඔරිජිනල් ශ්‍රී ලංකන් පොලිටිකල් වයිබ් එක තියෙන ෆිල්ම් එකක්. අනික මම මේ ෆිල්ම් එකේ කැමතිම වුණ දේ තමයි මේකේ ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් කුතුහලයක් තියෙනවා. ඒ කියන්නේ අපිව හොඳ ගමනක් මේ ෆිල්ම් එක අරන් යනවා ප්‍රේක්ෂකයව අතාරින්න නැතුව. එතකොට අපිට බලන්න ඉන්න හිතෙනවා. මොකද ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් මේ ෆිල්ම් එක දුවන්නේ එක ප්‍රශ්නයක් උඩ.
කතාවත් ලස්සනයි හොඳ බයිස්කෝප් එකක් අපිට බලන්න පුළුවන් කොල්ලො කෙල්ලන්ට අතල් එකේ බලන්න පුළුවන් ෆිල්ම් එකක් පවුලේ ඔක්කොටම එකට ගිහිල්ලත් බලන්න පුළුවන් එහෙම කිසිම අවුලක් නැහැ මේක හොඳ ඇවරේජ් ශ්‍රී ලංකන් මූවී එකක් කියලා කියන්න පුළුවන් හරිදි මේක ඔගොල්ලෝ හිතනවා ඇති කිසිම අඩුපාඩුවක් නැති ෆිල්ම් එකක්ද කියලා එහෙම නැහැ ගොඩක් අඩුපාඩු තිබ්බා නමුත් මම මේක කම්පෙයාර් කරලා බොලඳ කතා මේක මෙහෙම වෙන්න තිබ්බා අරෙම වෙන්න තිබ්බ කියලා කියන්නේ මොකද හැම හින්දි ෆිල්ම් එකම හැම කතාවකම ෆිල්ම් එක ඇත්ත ලෝක වෙන දේවල්ම නෙමෙයි වෙන්නේ. ඇත්ත ලෝකේ නොවන දේවලුත් වෙනවා. ඉතින් එහෙම තමයි ෆිල්ම් කියන්නේ. දැන් ජවාන් එකේ හිරකාරයොත් එක්ක පොලිස්කාරයෝ නටන්නේ නැහැ. ඒ වගේ ඒවත් එහෙම තමයි හින්දි ෆිල්ම්. නමුත් ඒවා බොක්ස් ඔෆිස් තිබ්බ ෆිල්ම්. ඉතින් මේකෙත් ඒ වගේ අමුතු රියලිස්ටික් නැති දේවල් තියෙනවා. ඉතින් ඒවා ෆිල්ම් එකේ දේවල් මිසක් අපි එච්චරම මහකන්න හොඳ නැහැ. ඒත් ඉතින් මේක මීට වැඩිය ගොඩාක් හොඳට දියුණු කරලා සුපිරි හිට් එකක් වෙන්න තිබ්බ ෆිල්ම් එකක්. අන්න ඒ වගේ අඩුපාඩු ටිකක් තමයි මම දැක්කේ. ඉතින් ඊට කලින් ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න ඕනේ අපේ ඔෆිෂියල් ක්ලෝතින් පාර්ට්නර් ඉසෙට්24 ඔයාලට මේ මං අඳන් ඉන්නා වගේ ලස්සන අන්කමන් ෂර්ට් ගන්න ඕන ඉසෙට්24 Facebook page එක Instagram page එක කනෙක්ට් කරගන්න ඔයාලට ලස්සන මේ වගේ ෂර්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ මම දැකපු ලොකුම අවුල තමයි යාපනයේ ඉඳන් ආපු කෙල්ලෙක් දෙමළ කෙල්ලෙක් එකපාරටම සිංහල කතා කරලා කමන්නේ ඒ කෙල්ලගේ ඇඳුම් නම් මහා රජුටයි. ඒ කියන්නේ කොටට හිරට ඇඳගෙන එහෙම ඒම කෙල්ලෙක් වෙන්න විදිහක් නැහැ යාපනයේ ඉඳන් ආපු කෙල්ලෙක්. මේක ලංකාවේ කොළඹ කෙල්ලවත් අඳින්න නැති විදිහට තමයි එයා ඇඳගෙන ඉන්නේ. ඉතින් ඒක ලොකු අඩුපාඩුවක්. මොකද එහෙම ඒක පොඩ්ඩක්වත් රියලිස්ටික් නෙමෙයි කිසිම ගැළපීමක් නැති ගතියක් දැක්කා. ඒ වගේම තමයි මේකේ එක පාටම ගාල්ලේ හිටපු මිනිස්සයා කොළඹට එනවා. හිරෙන් පැන්න මිනිස්සයාට ෆෝන් එක හම්බ වෙනවා. ඒ වගේ ටිකක් අමුතු දේවල් ටිකක් තිබ්බා. ඒවා හදාගත්තා නම් මේ ෆිල්ම් එක මාර වටිනවා. මොකද මේකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් උනත් මට නම් ලොකුවටම දැනුන්නේ නැහැ. නිකන් නෝමල් කෙනෙක් කරලා වගේ තමයි දැනුනේ. මීට වැඩිය මාර ගතියක් දෙන්න තිබ්බා. ඒ වගේම තමයි මේකේ ලොකුම අඩුපාඩුව තමයි හොඳ හිට් වෙන සින්දුවක් නැති එක. දේදුණු ආකාශේ නැත්තම් අදනේ කතාවකගේ සින්දු අපිට තාමත් මතකයි. තාමත් ආස සින්දු තියෙනවා. ඉතින් මේකේ ඒ වගේ මියුසික් එකක් හොඳ ෆීල් වෙන සින්දුවක් නෑ. ඒක ලොකු අඩුපාඩුවක්. හෙලෝ හෙලෝ කලන කවුද සිනත මොකක් කරි කරදරයක්ද මේ දැන් අපේ ගෙදරට පොලිසියෙන් ආවා එයා මේ මොකක්ද ඒකට සම්බන්ධයිද අනිත් එක තමයි මේකේ ෆයිටිං සීන් උනත් මීට වැඩිය මාර හොඳට ක්වොලිටියට කරන්න තිබ්බා. දැන් කාලේ තියෙන දේවල් එක්ක බලද්දි ඉතින් මේගොල්ලෝ ටිකක් ඒ පැත්ත ගැන හිතලා නැති ගතියක් තමයි මම දැක්කේ. සාමාන්‍ය ෆයිට් සාමාන්‍ය ෂූට් සීන් තමයි තිබ්බේ. VFX උනත් ඉතාමත් පොඩි විදියට තමයි කරලා තිබ්බේ. නමුත් දැන් මේ ලෝකේ යන විදියට අපිට ඒව දැක්කහම පොඩ්ඩක් බොළඳ ගතියක් දැනෙනවා. ඉතින් මේක ඊට වැඩිය ගොඩක් හොඳ දියුණු කරන්න තිබ්බා. ෆයිටිං සීන් ඒවා තව හොඳට කරන්න තිබ්බා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ෆිල්ම් එකේ තත්ත්වය. ඉතින් මම මේ කිව්වේ මට දැනුණ දේ මම තියටර් එකට ගිහිල්ලා ගත්ත එක්ස්පීරියන්ස් එක. නමුත් මම ඕගලන්ට කියන්නේ මේක අනිවාර්යෙන් ෆිල්ම් හෝල් එකක ගිහින් බැලුවට පාඩු නැහැ. මොකද ඕගොල්ලෝ සිංහල ෆිල්ම් ගිහින් බැලුවේ නැත්තම් කවදාවත් හොඳ සිංහල සිනමාවක් ලංකාවට ලැබෙන්නේ නැහැ. අපි හෝල් එකට ගිහිල්ලා ෆිල්ම්ස් බැලුවොත් තමයි මේ සිනමා කර්මාන්තයේ දියුණුවලා ලස්සන නිර්මාණ අපිට බලන්න හම්බෙන්නේ. අපි ගෙදර ඉඳන් නිකන් ඔහේ YouTube එකෙන් එහෙම මෙහෙන් ලීක් වෙන ඒවා බලලා TikTok එකේ කෑලි තරක් බලලා ඉන්නවනම් කවදාවත් මේ සිනමා කර්මාන්තය දියුණු වෙන්නේ නැහැ. ඒ හින්දා පුළුවන් හැම කෙනෙක්ම ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා මේ ෆිල්ම් එක බලනවා නම් හොඳයි. මොකද හොඳ බයිස්කෝප් එකක්. ඒව සුපිරි වව් එකක් කියන්න බෑ. ගිය අවුරුද්දේ ආපු ෆිල්ම් එක බලද්දි නමුත් හොඳ ඇවරේජ් ෆිල්ම් එකක්. එහෙම බලන්න නරකයි කියන්න බෑ. ළමයි එක බලන්නත් පුළුවන්. අම්මලා තාත්තලා එක බලන්නත් පුළුවන්. ඉතින් ඔන්නම තමයි මේ ෆිල්ම් එක ගැන මගේ අදහස. ඕගොල්ලෝ බැලුවා නම් ඕගොල්ලොත් කොහොමද මේ අදහසට එකඟද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ආපහු ලස්සන ෆිල්ම් එකකින් හම්බෙන්නම්. ඉස්සරහට එනවා තව ලස්සන ෆිල්ම්ස් ටිකක් ලංකාවේ. ඒවා ආව ගමන් තව වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් එතකන් ගිහිල්ලා එන්න.